සමහර වෙලාවට අර ජීවිතයේ ලොකුම දවසේ මතක සටහන්. ඒ කියන්නේ වෙඩින් ෆොටෝස් ටික නැති වුනාම ඒක හරිව දුකක් නේද? ඇත්තටම කොච්චර කට්ටිය පසුතැවෙනවද ඒගෙන? ඔව්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේකට හරිම අපූරු ටිකක් අලුත් විසඳුමක් ගැන. ඒ කියන්නේ අර AI කෘත්‍රිම බුද්ධියයි පොඩි මැනුවල් එඩිටින් ටිකකුයි දාලා. ඔව්. අඩු වියදමකින් ඒත් හරිම රියල් වගේ පේන වෙඩින් ෆොටෝස් හදන බිස්නස් අයිඩියා එකක්. අපිට ලැබුණු ගයිඩ් එකේ හැටියට නම් මේක පටන් ගන්න ලොකු දෙයක් ඕන නැහැ කියලා කියන්නේ. ෆෝන් එකකින් විතරක් වුණත්. ඔව් ෆෝන් එකක් තිබ්බ මෙතිලු. ඒක තමයි මේකේ තියෙන අර ආකර්ෂණීයම දේ. ඇත්තටම විශේෂයෙන් අර අඩු අයවැයක් තියෙන එකනේ ෆොටෝස් ගන්න බැරි වෙනු කපල්ස්ලට මේක ලොකු දෙයක්. ඔව්නේ. AI එකකින් අර මනමාලිගේ ඇඳුම මනමාලියාගේ එක ලස්සන ලොකේෂන්ස් ඒවා ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අර මැනුවල් එඩිටින් වලින් පොඩි පොඩි දේවල් කරලා අර පර්සනල් ටච් එක දෙනවා. ඒක වෙඩින් ෆොටෝස් වලට විතරද? නෑ එම සීමාවක් නෑ. අර ගයිඩ් එකේ තිබ්බ ලදරු උපන්දින අර තනි කෙනෙක්ගේ ෆොටෝස්, කපල්, ෆැමිලි ඕන එකකට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. හොඳයිනේ. එතකොට ගණන් හිලව එහෙම? ගණන් නම් ඉතින් හරිම සාධාරණයි වගේ. බේසික් AI ෆොටෝ එකක් රුපියල් 500 ඉඳන් 5000ක් වගේ. ඒ කියන්නේ ඇත්තටම අඩුයි. ඔව් ටිකක් අර සංකීර්ණ අතින් වැද දාන්න ඕනේවට රුපියල් 2000 ඉඳන් 5000ක් වගේ ආය කරන්න පුළුවන්. එතකොට මේකට ඕන කරන ටූල්ස් මොනවද? ෆෝන් එකෙන් කරන්න පුරුවන් කිව්වට ඒ මොනවද? ඔව් ඒක තමයි විශේෂත්වය. AI පැත්තට දැන් Midjourney තියෙනවා, DALL-E, Stable Diffusion ඔය වගේ ඒවා. ඒවා ෆෝන් ඇප්ස්ද? ෆෝන් ඇප්ස් තියෙනවා. නැත්නම් බ්‍රවුසර් එකකින් උනත් පාවිච්චි කරන්න පුළුවන්. Midjourney එහෙම ටිකක් ආටිස්ටික් වැඩවලට හොඳයි කියනවා. Stable Diffusion නම් අර කස්ටමයිස් කරන්න එහෙම වැඩි ඉඩක් දෙනලු. ඒ කියන්නේ අපි AI එකට කියනවද කොහොමද වෙන්න ඕන කියලා? ඔව්. හරියට අපි විස්තර කරනවා. මෙහෙම ඇඳුමක්, මෙහෙම තැනක් කියලා AI එකකින් අර එයා ඉගෙනගත්ත මිලියන ගාණක් පින්තූර වලින් ඒ වගේ එකක් හදනවා. හරි. ඊට පස්සේ අර මූණු මාරු කරන සීන් එක. ඒක තමයි අමාරුම වගේ නේද? ඒක තමයි අර වැදගත්ම හරිය. ඒකට තියෙනවා face app, reface, photo වගේ apps. ඒවත් ෆෝන් එකේ. ඔව් phone apps. ඒකෙන් කස්ටමර්ගේ ෆොටෝ එකේ මූණ අරන් අර AI එකෙන් හදපු බොඩි එකට දානවා. ඒක හරියට මැච් වෙනවද? අන්න එතන තමයි පොඩි වැඩ කෑල්ල තියෙන්නේ. අර ලයිටිං, ස්කින් ටෝන් එක ඒවා හරියටම ගලපන්න ඕනේ. ඒතකොට තමයි රියල් වගේ පේන්නේ. හරි. ඊට පස්සේ පොඩි එජිට්ස්. ඔව්. අර අතින් කරන්න පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් වලට PicsArt, Snapseed, Canva වගේ ෆ්‍රී apps ඇති. ඒවා ගොඩක් අය දන්නෝනේ. ඒ කියන්නේ ඇත්තටම අර 4GB RAM එකක් තියෙන සාමාන්‍ය ෆෝන් එකකින් උනත් වැඩේ පටන් ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ඇත්ත. හොඳ කම්පියුටර් එකක්, GPU එකක් තියෙන නැත්නම් අර ග්‍රැෆික් ටැබ්ලට් එකක් තිබ්බොත් වැඩේ ලේසි, වේගවත්. ඒත් අත්‍යවශ්‍යම නෑ. හරි. වැඩේ හොඳයි. ඒත් ඉතින් මිනිස්සු මේක දැනගන්න එපයි නේද? මාකටිං වලට මොකද කරන්නේ? සෝෂල් මීඩියා තමයි ඉතින් ප්‍රධානම දේ. Instagram, TikTok, Facebook. අර before after දාලා? ඔව්. පෙර සහ පසු ෆොටෝස්, පොඩි වීඩියෝ ක්ලිප්ස් ඒව දැම්මම මිනිසුන්ට අදහසක් එනවා. තව. Wix හරි, WordPress හරි, even free website එකක් හදලා පෝර්ට්ෆෝලියෝ එකක් දාන්න පුළුවන්. වැඩ ටික පෙන්නන්න. හොඳ අදහසක්. තව අර වෙඩින් ප්ලෑනර්ස්ලා, ෆොටෝග්‍රැෆර්ස්ලා, සැලොන් කරන අය එයාත් එක්ක කතා කරගන්න පුළුවන්. WhatsApp වලින් කනෙක්ට් වෙලා. ඒ කියන්නේ රෙෆරල් වගේ. ඔව් ඒ වගේ. ඕනනම් Facebook, Instagram ads උනා දාන්න පුළුවන්. ෆෝන් එකෙන්ම. හරි. දැන් කෙනෙක් ඕඩර් එකක් දුන්නොත් ඒ process එක කොහොමද යන්නේ? සරලද? හරිම සරලයි. කස්ටමර් WhatsApp වලින් පැහැදිලි ෆොටෝ එකක් එවනවා. මූණ පේන හොඳ එකක්. ඔව්. ඊට පස්සේ අපි ෆෝන් එකෙන්ම අර Midjourney වගේ එකකින් වෙඩින් සීන් එක හදනවා. ඊළඟට face app වගේ එකකින් මූණ දානවා. අන්තිමට අර PicsArt, Snapseed වලින් පොඩ්ඩක් lights, colors හදලා background එක පොඩ්ඩක් adjust කරලා real ගතිය දෙනවා. ඊට පස්සේ ෆයිල් එක යවනවා. ඔව්. ඩිජිටල් විදිහට WhatsApp වලින්ම යවන්නත් පුළුවන්. ඕනනම් print කරලා දෙන්නත් පුළුවන්. කාලය කොච්චර යනද දෙකකට? බේසික් එකක් නම් දවසකින් දෙකකින් ඉවරයි. අර ටිකක් කොම්ප්ලෙක්ස් වැඩකට දවස් 3-5ක් වගේ යයි. ඒත් ඉතින් ප්‍රශ්න එන්න පුළුවන් නේ මොන වගේවද? ප්‍රධානම එක තමයි සමහර අය අර AI කිව්වම ඒකේ quality එක ගැන ෂෝල් ඇති එක. සැක හිතනවා. ඔව් මේක ඇත්ත එකක් වගේ පෙනෙයිද වගේ ඒකට හොඳම දේ තමයි පොඩි sample edit එකක් ෆ්‍රී කරලා දෙන එක. WhatsApp වලින්ම යවලා බලන්න කියලා. එතකොට යාළටම තීරණය කරන්න පුළුවන්. අනිවාර්යෙන්. අනිත් එකේ ඉතින් තරංගේ ඒකත් එන්න පුළුවන්. ඒකට ඉතින් අර අඩු මිල රුපියල් 500යි 1500යි ටාගට් කරන එක අනිත් අතට යුනික් තීම්ස් දෙන එක. වින්ටේජ් වගේ, සිනමැටික් වගේ.
තමන්ගේම ස්ටයිල් එකක් හදාගන්න එක. හරියට හරි. මේකෙන් ඇත්තටම ආදායමක් හොයන්න පුරුවන් මට්ටමක තියනවද? හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. එක වැඩකට රුපියල් 500 ඉඳන් 5000 වෙනකන් ගන්න පුළුවන්නේ. හොඳට මාකට් කරොත් මාසිකට ඕඩර්ස් 20ක් 30ක් ආවොත් රුපියල් 10000 ඉඳන් 45000 වගේ හොයන්න බැරි නෑ. වැඩ වැඩි වුණොත් තනියම අමාරු නේද? ඔව්. එතකොට අර මූලාශ්‍රයේ කියනවා වගේ කවුරු හරි විශ්වාස කෙනෙක් සමහර විට නෑදෑ සහෝදරයෙක් වගේ කෙනෙක්ව අල්ලගන්න පුළුවන්. එයාට මොනවද බාර දෙන්න පුළුවන්? අර සරල වැඩ ටික Pixart, Face App edits, social media posts දාන්නට කස්ටමර්ලයිත් එක්ක කතා කරන එක. එයාට ඉගෙන ගන්න YouTube තියෙන්නේ ෆෝන් එකෙම ඉගෙන ගන්න පුරුවන්. එයාටත් ඉතින් ලාභයෙන් පොඩි ගාණක් 30ක් වගේ දුන්නාම මොටිවේෂන් එකක් නේ. ඒක ඇත්ත. එහෙනම් කෙනෙක් මේක හෙටම පටන් ගන්න හිතුවොත් මුලින්ම කරන්න ඕන මොකද්ද? මුලින්ම ඉතින් අර ෆ්‍රී ස්ටොක් ෆොටෝස් අරන් Pixart, Face App වලින් පොඩ්ඩක් අතහුරු කරගන්න ඕන. ප්‍රැක්ටිස් කරන එක. පටන් අරන් ඒව දාන්න. අර AI tools Midjourney, Photo වගේ ඒවායේ ෆ්‍රී ට්‍රයල් තියෙනවා. ඒවා ටෙස්ට් කරලා බලන්න හරියනවා නම් මාසෙට $10ක් වටේ පුඩි ගානකට සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න පුළුවන්. ඇත්තටම අඩු වියදමකින් ෆෝන් එකෙන්ම ලොකු ඉමෝෂනල් නීඩ් එකක් තියෙන මාකට් එකට සර්විස් එකක් දෙන අපූර්ව අදහසක්. ඔව්. ඉතින් අන්තිමට හිතන්න දෙයක් විදිහට මේ වගේ low cost mobile first approaches මේවා ට්‍රැඩිෂනල් ෆොටෝග්‍රැෆි වලට මොනමගේ චැලෙන්ජ් එකක් වෙයිද? ඒක හොඳ ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් මේක වෙඩින් ෆොටෝස් වලින් එහාට ගිහින් අර නැති වුණ පරණ ෆැමිලි ෆොටෝස් හදනවා වගේ ඓතිහාසික දේවල් හදනවා වගේ අලුත්ම මාකට්ස් හැදෙයිද දොන්නෙත් නෑ නේද? වෙන්න බැරි නෑ. ඒ ගැනත් හිතන්න ඕනේ.